ආයුබෝවන් සුබ දවසක් වේවා. මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා ඊට ප්‍රබල ග්‍රහ මාරුවක් සිදු වුණා. ඒ තමයි ග්‍රහලොව සුකුමාලීය වශයෙන් හඳුන්වන සිකුරු ග්‍රහ උත්තමාවිය තමන්ගේම රාශියක් වන වෘෂභ රාශිය වෙත පිවිසුණා. ඉතින් මේ අප්‍රේල් 19 වෙනිදා මේ වෘෂභ රාශිගත වුණු සිකුරු ස්වක්ෂේත්‍ර බලයටපත් වෙනවා. ඉතින් යම් ග්‍රහයක් යම් රාශියක ගමන් කරනකොට ලග්න 12න් ලග්න කිහිපයකට සුබඵල උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. වැඩිම ලග්න ගමනකට සුබඵල උදා කරන ග්‍රහයා තමයි මේ සිකුරු. මේ සිකුරු ලග්න 9කට සුබඵල හිමි කර දෙනවා. ඉතින් නමුත් මෙවර මේ සිකුරු වෘෂභ රාශියේ ගමන් කිරීම ඉතා බලවත්ව මම හිතන්නේ සියලුම ලග්න වලට ඉතා ඉහළ සුබඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ අනුව බැලුවම මේ සියලුම ලග්න වලින් මේ සිකුරු ලග්නයේ ගමන් කරන වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියලා කෙටි පලාපල විග්‍රහයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ සිකුරු ලග්නයේ සහ 6 වෙනි අධිපතිව ලග්නයේ ගමන් කිරීමත් ඒ අනුවත් දෙවැන්නේ කියන්නේ ධනස්ථානයේ 8 වෙනි සහ 11 වෙනි අයස්ථානයේ අධිපති ගුරු බ්‍රහස්පති ග්‍රහයා දෙවැන්නේ ගමන් කිරීමත් ඒ වගේම ධනස්ථානය සහ 5 වෙනි දෙවැන්න 5 වෙනි අධිපති වශයෙන් බුධ ග්‍රහයා 11 වෙනි අයස්ථානයේම ගමන් කිරීමත් ඒ වගේම තවත් ග්‍රහයෙක් ඉනවා සෙනසුරු. සෙනසුරු 9 වෙනි සහ 10 වෙනි අධිපතිය. මේ අයස්ථානයේ 11 වෙනි ගමන් කිරීම ඉතාමත් සුබදායක ලග්නයක් වෙනවා මේ වෘෂභ ලග්නය. ඒ වගේම 9 වෙනි සහ 12 වෙනි අධිපතිත් මේ කුජ 11 වෙනිම මේ ග්‍රහයන් තුන් දෙනෙක් අයස්ථානයේ ගමන් කරමින් සිටිනවා මේ වන විට මේ වෘෂභ ලග්න හිමියන්ගේ 11 වෙනි. ඉතින් ඉතාමත් සුබ ග්‍රහ ගමනක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ වෘෂභ ලග්න හිමියන්ට. ඉතින් මේ සිකුරු වෘෂභ රාශිගත වීමත් සමග මේ වෘෂභ ලග්න හිමියන්ගේ සියලුම කරන කියන වැඩ කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වෙනවා කියන්නට ඕන. ඊටමත් සුබදායක ග්‍රහ ගෝචරයක් තමයි මේ සිදු වෙලා තියෙන්නේ. ඉතින් තමන් කරන කියන සියලුම කටයුතු ව්‍යාපාර කටයුතු, ස්වයං රැකියා කටයුතු, කෘෂිකාර්මික කටයුතු වැනි නොයෙකුත් තමන්ට ආදායම් ලැබෙන ඕනෑම කටයුත්තකට ඊටමත් සුබදායකයි. ඉතින් තමන්ගේ ආර්ථික තත්ත්වය ඊටමත් ඉහළ තත්ත්වයකට ගෙන එන්නට මේ ග්‍රහ මාරුව සමත් වෙනවා. ඉතින් මේ කාලේ ඔබ ඊටමත් පිරිසිදුව ලස්සනට අඳින්නට පළඳින්නට ඒ වගේම ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙන්නට විනෝද ගමන් වලට සහභාගී වෙන්නට වැඩි කැමැත්තක් දක්වන කාලයක් වෙනවා. ඒ වගේම ඔබට ලස්සන ඇඳුම් පැළඳුම් ලැබෙන ඒ වගේම රසවත් ආහාර පාන වලින් සංග්‍රහ ලැබෙන කාලයක් බව කියන්නට ඕන. ඉතින් ඔන්න ඔබ තරුණ වයසේ පසු වෙන අයෙක් නම් ඔන්න ඔබට මේ කාලේ ඊටමත් යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම ඊටමත් බලවත් අන්දමේ මංගල යෝග උදා වෙන කාලයක්. ඉතින් තමන්ගේ පසුගිය කාලේ තමන්ට විවාහයට යම්කිසි කරදර බාධක ඇති වෙලා තිබුණා නම් ඔන්න ඒ බාධක නිමාවටපත් වෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා සිට මැයි මාසේ 14 වෙනිදා දක්වා දින 25ක කාලය. ඉතින් ඔබ මේ කාලේ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබුණා නම් මේ දිනවල යම්කිසි අර්බුදකාරී ගැටුම්කාරී තත්ත්ව ලෝකයේ ඇති වෙලා තිබුණත් ඔබට මේ තමන්ගේ විදේශ ගමන් බලාපොරොත්තුව ඉටි වෙන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ නිවාස අලුත් වැඩියා කරගන්නට අලුතින් ඉඩකඩම් මිලදී ගන්නට අලුත් වාහනයක් මිලදී ගන්නට බලාපොරොත්තු වෙන සිටියානම් ඔන්න ඒ වාද ඉටි වෙන්නට හැකි කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සියලුම ලෞකික සැප සම්පත් ලබා දෙන ග්‍රහයා තමයි මේ සිකුරු කියන්නේ. ඉතින් මේ සිකුරු ග්‍රහයා බලවත්ව ගමන් කිරීම ඊටමත් යහපත් කාලයක් හැටියට තමයි මා දකින්නේ. ඉතින් මේ කාලේ
ඔබට යම්කිසි ලාභයක් ලැබෙන කාලයක් වෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුත්තක් හෝ කුමන දෙයකින් හෝ ඔබට යම් ලාභයක් ඇති වෙන කාලයක්. ඔබට මේ කාලය තුළ අලුත් දේ පිළිබඳ අලුත් ආදායම් මාර්ග කෙරෙහි සිතට එක් අදහස් පහළ වෙන කාලයක් වෙනවා. ඔන්න ඔබ මේ කාලය තුළ අලුතින් යම් කිසි ව්‍යාපාරයක් වැනි දෙයක් Tamanට ආදායම් ලැබෙන දෙයක් ආරම්භ කරහොත් එයින් වැඩි වාසි වැඩි ලාභ ප්‍රයෝජන ලබා ගන්නට ඒ දියුණු කර ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා මේ සිකුරු වෘෂභ රාශියේ ගමන් කරන දින 25 තුල. මේ කාලය ඔබට අලංකාර දේවලට වැඩිපුර සිත් ඇදී යන කාලයක් වෙනවා. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් විනෝද ගමනක් යන්නට. එහෙම නැත්නම් අලංකාර දේ බලන්නට, චිත්‍රපට බලන්නට, ඒ වගේම සංගීත සම්දර්ශන වැනි දේවලට, නැටුම් සම්දර්ශන වැනි දේවල්ට යන්නට සිත් පහළ වෙන කාර්යයක්. ඉතින් ඒ වගේම මේ කාලය තුල වැඩිපුර අලුත් මිතුරන් ආශ්‍රයයට ලැබෙන කාලයක්. ඉතින් මේ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් ඇටියට සඳහන් කරන්නත් පුළුවන්. සතුරන් මිතුරන් වන කාලයක්. ඒ වගේම ඔබ යම්කිසි අසනීප තත්වයකින් පෙළෙනවා නම් පසුගිය කාලයේ ඔන්නේ අසනීප වලින් සුවය ලබන්නටද වාසනාව ඇති වෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම යුග දිවියේ සතුට ඇති වෙන කාලයක්, සැමියා බිරිඳ අතර සමගිය වර්ධනය වෙන කාලයක්, ඊටමත් ප්‍රීතියෙන් ගත කරන්නට ලැබෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔබගේ ජන්ම කේන්ද්‍රයේ මේ සිකුරු බලවත්ව සුබ ස්ථානයක පිහිටා සිකුරුගේම මහ දසාවක්, ඒ වගේම අතුරු දසාවක්, විදසාවක් වැනි දසා කාලයක් ඔබ ගත කරනවා නම් ඔන්න ඔබට මේ කියු සියලුම සුබඵල ළඟා කර ගැනීමට ඔබට වාසනාව උදා වෙනවා. ඉතින් ඒ සියලුම සුබඵල ලබා ගැනීමට ඔබට වාසනාව ලැබේවා. සියලු ග්‍රහ දොස් දුරු වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.